සුපිරි හෝල්මන් ගේම් 10ක් පිළිබඳව ඒ වගේම මේ ගෙනත් තියෙන හැම ගේම් එකක්ම ඔයාලට ඔෆ්ලයින් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නැතුව ප්ලේ කරන්න පුළුවන්. හරි දැන් අපි බලමු මේ හොරර් ගේම්ස් 10 මොනවද කියලා. පළවෙනි ගේම් එක තමයි මේ ස්කැරි මැන්ෂන් කියන ගේම් එක. මේ ගේම් එක ඔයාලට ඔෆ්ලයින් ප්ලේ කරන්න පුළුවන් මාරම බය හිතෙන ගේම් එකක්. ඉතින් මේ ගේම් එක ගැන කතා කරනවා නම් මේ ගේම් එකේ ස්ටෝරි එක නිර්මාණය වෙලා තියෙන්නේ නිවසක් තුල. ඉතින් මේ නිවසට අපි එන්නේ පෝස්ට් මෑන් කෙනෙක් විදිහට. ආවහම අපිව මේ නිවසේ හිර වෙනවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ මේ ගෙදර ඉන්න මිනිමරු වයසක පුද්ගලයාගෙන් බේරිලා මේ නිවසෙන් පලා යන එක. නමුත් අපිට මේ නිවසෙන් නිකම්ම පලා යන්න බෑ. මේ ගෙදර තියෙන අවශ්‍ය කරන කීස් හොයාගෙන දොරවල් අරගෙන තමයි එක කරන්න පුළුවන්. ඉතින් මේ ගේම් එක තුල අපිට ඕපන් වර්ල්ඩ් ලොකු වයිට් නිවසක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ ගෙදර ඉන්න මිනිමරු පුද්ගලයා නිතරම නිවස පුරා ඇවිදිනවා. අඩිහඩ වලින් සහ දොරවල් ඇරෙන ශබ්ද වලින් අපිට ඒක දන්වනවා. ඒ වෙලාවට අපි කොහේ හරි ගිහිල්ලා හැංගෙන්න ඕනේ. මේ ගේම් එක තුල හිඩින් ප්ලේස් ගොඩක් තියෙනවා. මේ පුද්ගලයාට අහු වුණොත් අපිව මේ විදිහට මිෂන් එක ඕවර් වෙනවා. ඉතින් ගොඩක් බය හිතෙන ඇමසින් ගේම් එකක් තමයි මේ ගේම් එක. දෙවෙනි ගේම් එක තමයි No Rex කියන මෙන්න මේ ගේම් එක. මේ ගේම් එකත් ඔයාලට ඔෆ්ලයින් ප්ලේ කරන්න පුළුවන් සුපිරි හෝල්මන් ඕපන් වර්ල්ඩ් ගේම් එකක්. ඉතින් මේ No Rex කියන ගේම් එකේ ලස්සන මිෂන්ස් ගොඩක් තියෙනවා. මේ ගේම් එකේ ස්ටෝරි එක නිර්මාණය වෙලා තියෙන්නේ පාළුවට ගිය නගරයක් සම්බන්ධ කරගෙන. මේ ගේම් එකේ පළවෙනි මිෂන් එක පටන් ගන්න අපි මේ නගරයට එනවා අපේ කායකේ පැට්‍රෝල් ඉවර වෙලා. මේ නගරයේ කිසිම කෙනෙක් ජීවත් වෙන්නේ නැහැ. අපිට නගරයේ එක එක මිෂන්ස් කම්ප්ලීට් කරන්න තියෙනවා. ඉතින් අපිට මේ විදිහට නගරයේ තියෙන එක එක ගෙවල් වලට ගිහිල්ලා කීස් හොයාගෙන මිෂන්ස් කම්ප්ලීට් කරන්න තියෙන්නේ. අපිට මෙන්න මේ විදිහට මේ පික්චර්ස් පවා අතර ගන්න පුළුවන්. ඉතින් වයිට් මැප් එකක් තියෙන මාරම ඇමසින් ගේම් එකක් තමයි මේ ගේම් එක. ඔයත් අනිවාර්යෙන්ම ප්ලේ කරලා බලන්න. තුන්වෙනි ගේම් එක තමයි මේ ඊය කියන ගේම් එක. ඒ වගේම මේ ගේම් එක හිත ගැස්සෙන ටිකක් ප්ලේ කරන්න අමාරු ගේම් එකක්. ඒ කියන්නේ එකපාරට අපිව මේකෙදි බය කරනවා. ඉතින් මේ ගේම් එකේ ඉන්නේ ශරීරය නැති හිස පමණක් තියෙන අවතාරයක්. ඉතින් මේ ගේම් එකේ ස්ටෝරි එක නිර්මාණය වෙලා තියෙන්නේ භූත ආත්මයක් ඉන්න මන්දිරයක් පාදක කරගෙන. අපිට මේ මන්දිරයේ තියෙන දේවල් එකතු කරගෙන මෙතනින් පැන ගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් අපිට මේ ගේම් එක ෆිල්ම් එකක් බලලා ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් එකට වඩා ලොකු එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මොකද මේ ගේම් එකෙන් අපිට දෙන සවුන්ඩ් එහෙම ගොඩක් බය හිතෙනවා. ඒ වගේම මේ භූතාත්මය අපිව නිතරම හඹාගෙන එනවා. ඒක අපිට මේ විදිහට සවුන්ඩ් වලින් තමයි දන්වන්නේ. ඉතින් මේ භූතාත්මය අපිව හඹාගෙන එන අවස්ථාවක අපි කොහේ හරි ගිහිල්ලා සැඟවෙන්න ඕනේ. නැත්නම් අපිට පහර දීලා මිෂන් එක ඕවර් වෙනවා. ඒ වගේම එකිනෙකට වෙනස් මිෂන්ස් ගොඩක් තියෙන මිෂන්ස් පාර්ට් 10කට වඩා තියෙන හොඳ ගේම් එකක් තමයි මේ ගේම් එක. ඉතින් ඔයත් গুপ্ত ගතියක් තියෙන ගේම් වලට කැමති නම් මේ ගේම් එක එකපාරක් ප්ලේ කරලා බලන්න පුළුවන්. හතරවෙනි ගේම් එක තමයි Clown Horror කියන ගේම් එක. මේ ගේම් එකත් ඔෆ්ලයින් වලට ප්ලේ කරන්න පුළුවන් ඕපන් වර්ල්ඩ් ගේම් එකක්. ඉතින් මේ ගේම් එකත් ෆිල්ම් එකක් වගේ මාරම ඉන්ටරෙස්ටිං ස්ටෝරි එකක් තියෙන ගේම් එකක්. ඔයා මේ ක්ලවුන් හොරර් මූවිස් බලලා තියෙනවා නම් ඔයා මේ ගේම් එකට ගොඩක් කැමති වෙයි. ඉතින් මේ ගේම් එකේ ස්ටෝරි එක නිර්මාණය වෙලා තියෙන්නේ පාක් එකක් මූලික කරගෙන. ක්ලවුන් තමයි අපිට ප්‍රධාන එනිමීස් විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ගේම් එකේ තියෙන අභිරහස් එකිනෙකට විසඳන එක තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් අපිට ගොඩක් බය හිතෙන ගොඩක් ඉන්ටරෙස්ටිං මිෂන්ස් ගොඩක් තියෙන ගේම් එකක් තමයි මේ ගේම් එක. මේ ගේම් එකේ සයිස් එක බලනකොට ග්‍රැෆික් ක්වොලිටි එකෙත් කිසිම අවුලක් නැහැ. හයවෙනි ගේම් එක තමයි මේ Alien Isolation කියන ගේම් එක. මම මීට කලිමුත් ගේම් රිවිව් එක මේ ගේම් එක රිවිව් කරලා තියෙනවා. ඉතින් මේ ගේම් එක හොරර් පැත්තට බර Aliens Adventure ගේම් එකක්. පිටසක්වල ජීවීන් සම්බන්ධ ස්ටෝරි එකක් පාදක කරගෙන තමයි මේ සුපිරි ගේම් එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම PC ගේම් එක වගේම මාරම ග්‍රැෆික් ක්වොලිටි එකක් අපිට මේ ගේම් එක තුල බලා ගන්න පුළුවන්. හැබැයි මේ ගේම් එකේ සයිස් එක ටිකක් වැඩි. සයිස් එක 2GB විදිහටයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ.
ඉතින් මේ ගේම් එක තුල අපිට මේ විදිහට අමුතු අద్భుත සත්වයින් පහර දෙනවා. ඒ වගේම එකිනෙකට වෙනස් ලොකු පරාසයකින් මිදිලා දින මිෂන්ස් අපිට ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ගේම් එකේ ගොඩක් මිෂන්ස් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අභ්‍යවකාශ යානයක. ඉතින් සයිස් එක 2GB වුණත් මාරම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ප්ලේ කරලා බැලිය යුතුම ගේම් එකක් තමයි මේ ගේම් එක. හත්වෙනි ගේම් එක තමයි මේ Meat 2 කියන ගේම් එක. මේ ගේම් එකත් immersive experience එකක් ගන්න පුළුවන් offline ගේම් එකක්. මේ ගේම් එක නිර්මාණය වෙලා තියෙන්නේ සතුන්ගෙන් පරීක්ෂණ කරන ෆාම් එකක් වගේ පරීක්ෂණාගාරයක් තුලයි. මේ ගේම් එකේ ප්‍රධාන වශයෙන්ම එනිමීස්ලා විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අමුතු පරීක්ෂණ කරන යෝධ මිනිසෙක්ව. මෙයාගෙන් බේරිලා මේකේ තියෙන කීස් වගේ දේවල් හොයාගෙන මේ ලැබ් එකෙන් එළියට එන එක තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් මේ ගේම් එක තුල මෙන්න මේ වගේ ඉන්ටරෙස්ටිං මිෂන්ස් ගොඩක් අපිට බලා ගන්න පුළුවන්. ග්‍රැෆික් ක්වොලිටි එකත් හොඳම මට්ටමේ තියෙනවා. කන්ට්‍රෝලින් පැත්ත ගැනත් කියන්න කිසිම අවුලක් නැහැ. ඒ වගේම මේක හොරර් ගේම් එකක් නොවුනත් ඔයාලට කම්මැලි නැතුව මිෂන්ස් ඔක්කොම ප්ලේ කරන්න පුළුවන් ඉන්ටරෙස්ටිං ගේම් එකක්. අටවෙනි ගේම් එක තමයි Endless Nightmare 3 කියන ගේම් එක. මේ ගේම් එකත් සුපිරි එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ඕපන් වර්ල්ඩ් ගේම් එකක්. මේ ගේම් එකේ ස්ටෝරි එක නිර්මාණය වෙලා තියෙන්නේ ඊජිප්තු පිරමීඩ සම්බන්ධ කරගෙන. මේ පිරමීඩ ඇතුලේ මමීස්ලා සහ එක එක ට්‍රැප් අපිට බලා ගන්න පුළුවන්. මේ දේවල් වලින් ආරක්ෂා වෙලා අපිරහස් විසඳන එක තමයි අපිට කරන්න තියෙන්නේ. අපිට මේ විදිහට එක එක ගන්ස්, ටූල් වගේ දේවල් මේ විදිහට හම්බ වෙනවා. මේවා යූස් කරන්න පුළුවන්. ඉතින් මේ ගේම් එකත් immersive adventure missions ගොඩක් බලා ගන්න පුළුවන් හොඳ ගේම් එකක්. අනිවාර්යයෙන්ම මේ වගේ පරණ ගේම් වලට කැමති නම් අනිවාර්යයෙන්ම ප්ලේ කරලා බලන්න. නවීන ගේම් එක තමයි මේ Dead Trigger කියන ගේම් එක. ඉතින් මේ ගේම් එක නිර්මාණය වෙලා තියෙන සම්බි වසංගතයක් මූලික කරගෙන. ඒ වගේම එක එක zombies තමයි අපිට ප්‍රධාන enemies-ලා විදිහට බලා ගන්න ලැබෙන්නේ. ඔයාලට පේනවා ඇති මාරම ඇක්ෂන් තියෙන නියම ගේම් එකක් තමයි මේ ගේම් එක. ඒ වගේම මේ ගේම් එකේ ගොඩක් ස්මූත් විදිහට කන්ට්‍රෝලින් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ග්‍රැෆික් පැත්තත් කියන්න කිසිම අවුලක් නැහැ. ඉතින් ඔයා සම්බි ගේම් වලට කැමති නම් මේ ගේම් එක ඔයාලට ප්ලේ කරලා බලන්න පුළුවන්. 10 වෙනි ගේම් එක තමයි මේ House 314 කියන ගේම් එක. මේ ගේම් එකත් හොරර් ටයිප් එකේ තියෙන immersive adventure ගේම් එකක්. ඒ වගේම මේ ගේම් එකත් ඔයාලට offline play කරන්න පුළුවන් open world ගේම් එකක්. ඉතින් මෙන්න මේ ගේම් එකේ ස්ටෝරි එක නිර්මාණය වෙලා තියෙන්නේ පිටසක්වල ජීවීන් වගේ අමුතු ජීවීන් සම්බන්ධ කරගෙන. අපිට මේ ගේම් එක ප්ලේ කරන්න ලැබෙන්නේ පරීක්ෂණාගාරයක් වගේ ඇතුල් තැනක. ඒ වගේම මේ වගේ අමුතු ජීවීන් බලා ගන්න පුළුවන්. මෙයාලා අපිට පහර දෙනවා. අපිට ටූල් විදිහට එක එක ගන්ස්, ටූල් වගේ දේවල් මේ නිවසෙන් හම්බ වෙනවා. ඉතින් අපිට මේ නිවසේ තියෙන අභිරහස් එකිනෙක විසඳලා මෙතනින් පැන ගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ ගේම් එක දිහා බලනකොට මාරම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ගේම් එකක් කියලා. ඉතින් මෙන්න මේ හොරර් ගේම්ස් 10 ගැන තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. මේ ගේම්ස් ගැන ඔයාගේ අදහස් මොනවද? ඔයා කලින් මේ ගේම්ස් ප්ලේ කරලා තියෙනවද? ඔයාලට පුළුවන් ඔයාගේ අදහස් සහ ගැටලු පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයා මේ වගේ වීඩියෝ ඉදිරියටත් බලන්න කැමති කෙනෙක් නම් පහල තියෙන subscribe button එක